අවශ්‍ය බොහෝ වේවා. ඉතින් අද දවසේ අපි ඔයගොල්ලත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ මේ වෙනකොට රුමේනියාවේ බොහෝ පිරිසක් ඉන්නවා මේ රැකියාවල් වංචාවලට අහු වෙලා. ඉතින් ඒ වංචා සම්බන්ධයෙන් ඔයගොල්ලත් එක්ක චුට්ටක් කතා කරන්න හිතුණා. මොකද මේ ස්කිල් සහ අන් ස්කිල් ජොබ් වලට එද්දී ලංකාවේ ගොඩාක් ඒජන්සි මේ දවස්වල කරන බොහොම වංචා සහගත වැඩක් තියෙනවා. ඉතින් ඔයාලා සමහරට ඒවට වංචාවට අහු වෙලා ඇති. රුමේනියාවට ආවට පස්සේ යම් ප්‍රශ්න ඔයගොල්ලන්ට වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. මේ වීඩියෝ එකේදී මම කතා කරනවා ලංකාවේ ඉන්න හොර ඒජන්සි කාරයෝ ඔයගොල්ලන්ට කරන හොර වැඩක් සම්බන්ධයෙන්. මේක ගැන තව කතාන්දරයක් තියෙනවා. මේ ලංකාවේ ඉඳලා රුමේනියාවට ඇවිල්ලා ඉන්න සමහර YouTubersලත් මේක වැරදියට පාවිච්චි කරලා මම දැක්ක වීඩියෝ ටිකක් කරලා තිබුණා. කොහොම හරි මේ කතාන්දරය ගැන තමයි අද කතා කරන්න හදන්නේ. දැන් ස්කිල් ජොබ් එක සහ අන් ස්කිල් ජොබ් එකක් අතර තියෙන වෙනස ඉස්සරලා ඔයගොල්ලෝ හඳුනා ගන්න. සාමාන්‍ය ස්කිල් ජොබ් එකකට අන් ස්කිල් ඔයගොල්ලෝ එන්න එපා. ඒ කියන්නේ මම මෙහෙම එකක් කියන්න. දැන් ලංකාවේ මේ දවස්වල ගොඩාක් දුරට වෙන වංචාවක් තමයි හිතන්නකෝ ඔයගොල්ලෝ එනවා කියලා කිචන් හෙල්පර් කෙනෙක් විදිහට. කිචන් හෙල්පර් එකේදී වර්ග දෙකක් තියෙනවා. ඩිස් වොෂ් සහ පොට් වොෂ්. එතකොට මේගොල්ලන්ට නෑ කුස්සියේ ඉන්න ෂෙප්ට උදව් කරන්න. ෂෙප් කියලා කියන්නේ ඕගොල්ලෝ සාමාන්‍ය පාවිච්චි කරන වචනේ තියෙන ෂෙප්. ඒක ෂෙප් නෙමෙයි හරි වචනේ. ෂෙප්. ඉතින් කුස්සියේ ඉන්න ෂෙප් එහෙම නැත්නම් බුකතාර කියලා කියනවා. මේ ඒගොල්ලන්ට උදව් කරන්න එළවලු කපන්න ඒවා නෑ එළවලු කපන්න ඔය කෑම හදන්න උදව් කරන ඒවා අර ඩිස්වොෂන් පොට් වොෂන් අයට නෑ. එතකොට ඒජන්සියෙන් ඔයාලා ඒජන්සි එකට ගියාට පස්සේ ඒජන්සියෙන් කියනවා මෙන්න මෙහෙම කිචන් හෙල්පර් ජොබ් එකක් තියෙනවා. මේක අන් ස්කිල් එකක්. ඔන්න ඔයාව කොහොට හරි ගිහිල්ලා ලුණු ටිකක් කපන්න, ගෝවා ටිකක් කපන්න, කැරට් ටිකක් කපන්න, පොඩි වීඩියෝ එකක් හදන්න. ඒක හදලා ලෑස්ති වෙන්න. අපි මේකට යවන්නම්. ඔයාට ගියාට පස්සේ මේක ට්‍රේනින් එකක් ගන්න පුළුවන්. ඒ හින්දා මේකට ලෑස්ති වෙන්න. ඉන්ටර්වියු එකේදී එහින් කතා කරොත් ඔයා කියන්න බොරුවට ඔය කුස්සියක් කොහේ හරි වැඩ කරා. එහෙම නැත්නම් රෙස්ටුරන්ට් එකක වැඩ කරා. ඒ රෙස්ටුරන්ට් එකේ කුස්සියේ හොටෙල් එක එහෙම වැඩ කරා. මොකක් හරි කෝර්ස් එකක් කරා. මොන හරි බොරු ටිකක් කියන්න කියලා ඔයගොල්ලන්ව වැඩේට ලෑස්ති කරයි. දෙයියන්ගේ නාමයට ඒ බොරුව නම් කරන්න එපා. ඒ බොරුව කරලා මෙහාට එන්න එපා. මොකද මෙහාට ආවට පස්සේ උඹලා ඔය කියන උඹලගේ ඔය ඒජන්සි අය පැත්ත පලාත හැරිලවත් බලන්නේ නැහැ. උඹලා බුකරස්ට් ආවා. බුකරස්ට් හරි ක්ලුජනපොක හරි මොකක් හරි එයාපෝට් එකට ඇවිල්ලා එතනින් එළියට ආවට පස්සේ සියලු සම්බන්ධතා ඒජන්සියත් එක්ක ඉවරයි. ඒගොල්ලෝ ඔය දක්වන ආදරේ දැන් උඹලා ඔය සල්ලි භාගයක් බෙදලා නිතර කෝල් කරලා ඔය දක්වන ආදරේ මෙහෙට ආවට පස්සේ ඒජන්සි කාරයෝ දක්වන්නේ නැහැ. අනික් කාරණාව මෙහෙ ඉන්න එම්ප්ලොයි කෙනෙක් සමහර වෙලාවට ඉල්ලනවා කුක් හෙල්පර් කෙනෙක්. සමහර ඒජන්සි කාර්යයක වැඩිදර තේරුම් ගන්නවා මේ ඉල්ලන්නේ කිචන් හෙල්පර් කෙනෙක් කියලා. ඉතින් එතකොට ඒජන්සිය හරියට කෝඩිනේට් කරගන්න ඕනේ. මෙහෙ ඉන්න එක්කෝ මෑන් පවර් එක හරි රික්‍රූට්මන්ට් ඒජන්සි හරි එහෙම නැත්නම් ඩිරෙක්ට් එම්ප්ලොයර්ත් එක්ක හරි කතා කරලා මේ ඉල්ලන අය කවුද? මේගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනද නැද්ද? ඒ දේවල් හරියට බලන්න. සාමාන්‍ය කුක් හෙල්පර් කෙනෙක් කියලා කියන්නේ එක්ස්පීරියන්ස් එකක් තියෙන ස්කිල් ජොබ් එකක්. දැන් කාට හරි කියන්න පුළුවන් නෑ එහෙම එකක් නෙවෙයි ඒක. කුක් හෙල්පර් කියලා කියන්නේ ඩිෂ් වොෂ් කරන්නත් තියෙනවා, පොට් වොෂ් කරන්නත් තියෙනවා, කුස්සිය අනිත් වැඩවලට උදව් වෙන ගමන් අල ටිකක් සුද්ධ කරලා, ලුණු ටිකක් සුද්ධ කරලා ඔය කපන කුට්ටන ඒවා තමයි කරන්න තියෙන්නේ කියලා. ඒව කියන්නේ මේ රුමේනියාව හතරස් දරවුන්ද කියලාවත් දන්නේ නැති. රෙස්ටුරන්ට් එක ජීවිතේට ඉඳලා නැති. කුස්සියක් කියන එකක් දැකලාවත් නැති. ඔය කොහෙන් හරි ඉන්ටර්නෙට් එකෙන් හරි කොහෙන් හරි චුට්ටක් විස්තර ටිකක් බලලා ඉවර වෙලා දැන් මෙහෙ ඉන්න කාත් එක්ක හරි කෝල් කරලා මොන හරි අහලා කියන ඒවා. දැන් සමහර මෙහෙ ඉන්නවනේ ඒජන්සි කාරයෝ බොරු කරලා වෙන කුක් හෙල්පර් කියලා වන්නේ අන්තිමට ඌ මෙහෙ ඇවිල්ලා කරන්නේ ලුණු සුද්ධ කරනවා, අල සුද්ධ කරනවා, ඊට පස්සේ පොට් වොෂ් ටික කරනවා. හරිද? පොට් වොෂ් එකේ ඉන්න කරත් ලුණු සුද්ධ කරලා අල සුද්ධ කරන්න එනවා. ඊට පස්සේ ඌ කොහොමද එළියට කියන්නේ? මචං මම මෙහෙම කුක් හෙල්ප් ආවේ මේ ලුණු ටික කළු ටික සුද්ධ කරන්න තියෙන ඊට අමතරව අර ඔය හෙලිවලන් ටිකක් හොදන්න තියෙන. ඇත්තටම ඌ කරන්නේ හෙලිවලන් හොදන එක. හැබැයි ඌ කියන්නේ නෑනේ උඹලට. ඒක උට ලැජ්ජාවන්නේ. ඊට පස්සේ ලංකාවේ ඉන්නේ උන් හිතනවා අම්මට ඉතින් මේක මරු මේකට ස්කිල් එකක් ඕනේ ඔය හැලිවලන් ටික හොදන ගමන් අලු ලුණු ටික සුද්ධ කරලා අපි හියක් කරන් කැරට් ලුණු ටිකක් කපලා ගෝවා ටිකක් කපලා ගේමක් ගහ ගන්න පුළුවන් මේ කියලා. එහෙම හිතාගෙන මෙහෙට එන්න එපා. මොකද මේ ජොබ් කැටගරීස් දෙකක්. ඒජන්සි කාරයෝ උඹලව අන්දනවා මාරැන්දිල්ලක්. දැන් වැඩේ තියෙන්නේ කනගාටුවට කාරණාව මම මේ ළඟදී වීඩියෝ එකක් දැක්කා. ඒ වීඩියෝ එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්න නමුත් මම මෙතන මතක් කරන්න ඕනේ. මම දැක්කා YouTube කරන අය කියලා තියෙනවා YouTube කරපු කෙනෙක්. මේ කිචන් හෙල්පර් කියන එක ස්කිල් මේ අන් ස්කිල් ජොබ් එකක් කිචන් හෙල්පර්. ඔය කිචන් හෙල්පර් අන් ස්කිල් තමයි.
හැබැයි කිචන් හෙල්පට නෑ ගෝවා කපලා ලුණු කපලා කැරට් කපනවා කිචන් හෙල්පට කරන්න නෑ. එයාට සුද්ධ කරන දේවල් කරන්න තියෙනවා. දැන් නිකම්ම හිතන්න උඹලා පිහිය ජීවිතේට අතෙන් අල්ලලා නෑ. මෙහෙට ඇවිල්ලා උඹලට දෙනවා කැරට් ටිකක් කපන්න. ගෝවා ටිකක් කපන්න. ඔය උඹලා ඔය ගෙදර උයන්න කැරට් ගෝවා කපන විදිහට රෙස්ටුරන්ට් වල ගෝවා කැරට් කපන්න බෑ. පිහිය අල්ලන විදිහටම මේ මිනිස්සු දන්නවා උඹ ඇත්තටම මේ ජොබ් එකට ස්කිල් එකක් තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. මොකද පිහිය අල්ලන එකේ ස්කිල් එකක් තියෙනවා. එහෙම නැතුව මෙලෝ සංසාරයේ දෙයක් දන්නේ නැතුව අර ඔය පොඩි වීඩියෝ කෑල්ලක් ඒජන්සි කාර්යයක් කියන පළියට කරලා ඔය කොහේ හරි එක දවසක කොහේ හරි ට්‍රේනින් එකක් ගිහිල්ලා මෙහෙට එන්න එපා. එහෙම ඇවිල්ලා කෙලව ගන්න එපා. මොකද එම්ප්ලොයි කිව්වොත් එහෙම මට උඹලා ඕනේ නැහැ. මම ඉල්ලු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒජන්සිය බොරු කියලා වෙලා තියෙන. ඒජන්සිය මට කිව්ව උඹලට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා. දැන් බලන්ගේ හම්බුලට මෙලෝ දෙයක් බෑනේ. ඵලය වහපව කිව්වොත් මොකද කරන්නේ? බලා මේ ලක්ෂ ගණන් ණය වෙලා ලක්ෂ 15යි 20යි ඔය ගණන් එන්නේ නේ. ගෙදර තියෙන හැම රැද්ද මුකස් කරලා ඉවර වෙලා. ඉතින් මොකටද එහෙම බොරු කරලා එන්නේ? බොරු කරලා එන්න එපා. මේ ඉන්ටර්විව් එකේදී උඹලා අහනවා නම් හරියට හරි විස්තර දීපල්ලා. බොරු කියන්න එපා. මොනම වෙලාවකවත් රුමේනියාවට එද්දී බොරු කියලා නම් පුතෝ එන්න එපා. කෙලවෙන එක කෙලවෙනවම තමයි. ඒජන්සි කාර්යය කියයි. ඌට වැඩක් නැහැනේ. ඌට ඕනේ උඹලගේ සල්ලි ටික ගන්න. සල්ලි ටික ගත්තට පස්සේ ඌ උඹලට මොන රෙද්ද වුණත් කමන්නේ නැහැ. ඒ හින්දා මම මේ කියන්නේ හැම ස්කිල් ජොබ් එකකට මම මේ උදාහරණයක් විදිහට විතරයි මේ කිචන් හෙල්පර් කෙනෙක් ගත්තේ. මේ වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. කිචන් හෙල්පර් කුක් හෙල්පර් කියන දෙකේ අතරේ තියෙන වෙනස මොකක්ද කියන එක. පොඩ්ඩක් ඒක බලපල්ලා මම පල්ලෙහෙන් ඒකේ ලින්ක් එකක් දාන්නම් මේ දෙකේ තියෙන වෙනස මොකක්ද කියලා. සරලවම මෙහෙමයි. මේක දන්නේ නැති කෙනෙක්ට චුට්ටක් මම කියන්නම්. කිචන් හෙල්පර් කෙනෙක්ට තමයි තියෙන්නේ ඩිෂ් කරන්නයි පොට් වොෂ් කරන්නයි. ඒගොල්ලන්ට නෑ ගිහිල්ලා මේ ෂෙෆ්ට උදව් කරන ඒවා කරේ. පැත්ත පලාතට ගන්න නෑ. මොකද මේ උඹලා පොට් වොෂ් කරලා හැලි වලන් වල මේ දාගෙන දාඩිය දාගෙන දාඩිය පෙරාගෙන උඹලා වරන් යන්නේ නෑ. මොකද ඒවා හයිජින් වලටත් බලපානවා. ඒ හින්දා උඹලා කුස්සියේ පැත්ත පලාතට ඒ ඒරියාකට ගන්න එක. ඒරියා වෙනම තියෙන්නේ. එතකොට කුක් හෙල්පර් අන්න එයාට තමයි තියෙන්නේ ඔය කියන එළවලු කපන ඊට පස්සේ සරලව කිව්වොත් ෂෙෆ්ට උදව් කරන්න. ඒ උදව් කරන ටික කරද්දි කෑම හදන්න වෙනවා. ඒවා හදාගෙන මේවා කරගෙන පාස් එකේ ඉන්න වෙනවා. ඔක වෙනම සබ්ජෙක්ට් එකක් ගන්න. මම මේක උදාහරණයක් ගත්තේ හරි. ඒක වෙනයි. එතකොට කිචන් හෙල්පර් කියලා එනවනම් කෙලින්ම ආපන් මාව දාන්නේ ඩිස්සොද්ද පොට්සොද්ද. නෑ ඔයාට ඒවා කරන්න තියෙන උනට කුස්සිය උදව් කට්ටිය එන්නේ එහෙම. ඩිෂ් පොට්ස් කිව්වොත් එන්නේ නෑ නුඹලා. උඹලා කැමති නෑ හෙලි වලන් හොදන්න කැමති නෑ. වීදුරු පිඟන් හොදන්න කැමති නෑ. උඹලා එන්නේ අතන්ට. මොකද්ද? අපිට තියෙන්නේ එළවලු ටිකක් කපලා ලුණු ටිකක් කපලා ඉවර වෙලා ඔය ආතල් එකේ ෂෙෆ්ට් උදව් කරන කුස්සිය වැඩට. එහෙම නෑ කිචන් හෙල්පර් කියන්නේ. ඒක කුක් හෙල්පර්. ඒකට ස්කිල් එකක් ඕනේ. ඒ හින්දා මෙන්න මේ කාරණාව මම එකක් විතරයි මේ කිව්වේ උදාහරණයක් විදිහට. මම මේක කියන්න මට අවශ්‍ය කාරණාව වෙන්නේ ඔයා රුමේනියාවේ රැකියාවකට එනවා නම් ඒ රැකියාව සම්බන්ධයෙන් ඔයාට සුදුසුකම් මුකුත් නැත්තම් සුදුසුකම් නොමැති රැකියාව කියලා වර්ගයක් රුමේනියාව ඇතුලේ තියෙනවා. ඒවට කියන්නේ අන්ස්කිල් ජොබ්. ඒවට එන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට ඒජන්සියෙන් කියපු පළියට එන්න එපා. ඉස්සරලා ඔයා බලන්න මොනවද අන්ස්කිල් ජොබ් කියලා කියන්නේ? මොනවද ස්කිල් ජොබ් කියලා කියන්නේ? ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ මම මේ උදාහරණය ගන්න හේතුනේ මේ රෙස්ටුරන්ට් වලට එන හොටෙල්ස් වලට එන ගොඩක් අය මේ වංචාවට අහු වෙන හින්දා. ඒ හින්දා හරියට බලලා එන්න බොරුවට එවෙලට අර ඔය කියන විදිහට පොඩ්ඩක් කරලා ඔය මුකුත් වලට නැති වුණාට කමන්නේ. අපි මෙහෙම වීඩියෝ එකක් කරලා හදලා මේ ගේම ගහමු කියලා ඒජන්සියෙන් කියපු පළියට එහෙම ගේම ගහලා ඉන්න බෑ. මොකද ඒජන්සි උඹලට ගේමක් ගහලා ඉවරයි. උඹලට ඒජන්සිය ගේම ගහලා ඉවරයි. උඹලට මෙහෙට ආවට පස්සේ කෙලවෙන එක කෙලවෙනවම තමයි. ඒ හින්දා දෙයියන්ගේ නාමෙට බොරු කරලා මේ රටට එන්න එපා. අනික ඉන්ටර්විව් එකේදී මොනම වෙලාවකවත් බොරු කියන්න එපා. උඹලා එන්නෙම බොරු වෙන්නම් මෙහෙට ආවට පස්සේ ඒ බොරු අහන්න තව බොරු ගොඩක් උඹලට කියන්න ඕන. මොකද මෙහි ආවට පස්සේ උඹලගේ බොරු ඔක්කොම මාට්ටුනේ. බොරු ඔක්කොම මාට්ටු වෙනවා. ඒ හින්දා ඒජන්සිය කියපු පළියට එහෙම එන්න එපා. හරියට හොයලා බලලා රැකියාවකට වරෙල්ලා එහෙම આવොත් උඹලට දෙයියන්ගේ පිහිටෙන් මෙහෙ ගේමක් ගහගෙන ඉන්න පුළුවන්. නොදන්න මගුල් වලට දන්නවා කියලා එන්න එපා. සරල උච්චරය කියන්න තියෙන්නේ. හරි? ඒක ඔලුවට දාගෙන ඉන්නකො හරියට. නොදන්න දේවල් වලට බොරුවට දන්නවා කියලා රුමේනියාවට එන්න එපා. එන්න එපා. හරි? දන්න දෙයකට වරෙල්ලා. එතකොට වැඩේ ලේසි. රයිට්. ඊළඟ කාරණාව මම මේකත් එක්කම තව පොඩි විස්තර ටිකක් කියාගෙන යන්නම් මේ ඒජන්සි කාරුම්ලට කරන බොරු වැඩ ගැන.
ඔය වර්ක් පර්මිට් එකම වලට ජොබ් එකක් තියෙනවනේ. ඒ ජොබ් එක තමයි උඹලට මෙහෙට ආවට පස්සේ හම්බ වෙන්නේ. එතකොට දැන් ඒජන්සි කාරෝ සමහර ලාවට කරනවා උඹ ඉල්ලනවා එක ජොබ් එකක්. හැබැයි උඹට වර්ක් පර්මිට් එකේ එන්නේ වෙන ජොබ් එකක්. එතකොට දැන් උඹ අහනවනේ ගිහිල්ලා ඒජන්සියෙන් අහනවනේ මම ඉල්ලුවේ උදාහරණයකට මෙහෙම ගන්නකො. දැන් ඔයා ඉල්ලනවා වෙයාහවුස්. ඔයාට අවිල්ලා තියෙන ඩිලිවරයිඩ් වර්ක් පර්මිට් එකේ. දැන් ඒජන්සියත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ කතා කරනවා ඔයා සල්ලි බෙදලා ඔක්කොම කරලා තිබුණේ වෙයාහවුස් එන්න. හැබැයි වර්ක් පර්මිට් එක ඇවිල්ලා තියෙන ඩිලිවරයිඩ්. ඔයා ගිහිල්ලා ඇහුවාම ඒජන්සිය කියනවා මේ ඩිලිවරයිඩ් එක ගෙහුවේ ඉක්මනින් වර්ක් පර්මිට් එක ගන්න ඕනේ හින්දා මේක ඉක්මනින් වර්ක් පර්මිට් එනවා. ඔයා එහෙට ගිහිල්ලා මාස දෙකක් තුනක් ඇතුළත අපි මේ ජොබ් එක ඔයාලට මාරු කරලා දෙනවා බය වෙන්න එපා මේකට යන්න. එහෙම ජොබ් මාරු කරන සිස්ටම් එකක් රුමේනියාව ඇතුලේ නැහැ. ඒකින්දා එහෙම ඒවට එන්න එපා. උඹ වෙයා හවුස් නම් ඉල්ලුවේ උඹ වෙයා හවුස් වලට නම් සල්ලි බැන්දේ වෙයා හවුස්ම එන වර්ක් පර්මිට් එකක් කරන් මෙහෙට වරෙන්. මේකට එන්න ඕනේ මොන රෙද්දකට හරි කමන්නේ නැහැ. මට ඕනේ රුමේනියාව ඇතුලට රින්ගා ගන්න. ඊට පස්සේ මම ඔය කොහේ හරි ඉතාලිය හරි ප්‍රංශ හරි ජර්මන් හරි පයින්නවා කියලා හිතාගෙන මේ මගුලට එන්න එපා. හරි? තමන්ගේ ජොබ් එකට අදාළව වරෙල්ලා මොකද උඹලා සල්ලි දීලා නෙන්නේ ඒජන්සියට. එහින්දා ඒ බොරුවට අහු වෙන්න එපා. ඊළඟ කාරණාව ඒජන්සියෙන් සමහර වෙලාවට අන්තිම මොහොතේ ගණී උඹලගේ ඩොකියුමන්ට් මොන හරි ඒවට අස්සන් ටිකක්. ගිවිසුම් මොන හරි ඒවට. ඒවා කියවන්න නැතුව බලන්න නැතුව අස්සන් කරන්න එපා. අන්තිම මොහොතේ කියලා ඒවට අස්සන් කරන්නත් යන්න එපා. සමහර ඒවා අස්සන් කරලා දැන් මෙහෙට අවිල්ලා අනාථ වෙලා ඉන්නවා. එන්නේ ගාමට් එකට සමහර වෙලාවට එයාපෝට් එකට ගිහිල්ලා අස්සනක් දා ගන්නවා. ගාමට් එකේ සති දෙකක් ගාමට් එක වහලා ඔයා මේකට අස්සන් කරලා දැනට යන්න වෙන තැනක ජොබ් එකට අපි සෙට් කරලා දෙන්නම්. සති දෙකකින් ඔයා මාරු කරන්න ගාමට් එකට කියලා. දැන් එහෙම ආපෙව් මෙහෙ ඉන්නවා ඌරු කුටුවල. අස්ස ගාල් වල. හා උන්ගේ ගාමට ඒජන්සියට කතා කරා මේ ඒජන්සිය කියනවලු අපි එහෙම එකක් කිව්වේ නෑ නුවාට මාරු කරනවා කියලා අපි කිව්වේ නෑනේ කියලා. අයියෝ මේ අස්සම් කරලා නැවිල්ලා තියෙන්නේ කියලා. දැන් ඒකේ තියෙන උඹලා දන්නේ නෑනේ. ඒ හින්දා කිසිම කිවිසුමක් ඒජන්සියෙන් දෙන කිසිම කිවිසුමක් එන්න තියෙන හදිස්සියට නිකන් කියවලා බලන්න නැතුව අස්සම් කරන්න එපා. අර විදිය සති දෙකෙන් ජොබ් මාරු කරන සිස්ටම් රුමේනියාව ඇතුලේ නෑ. අනිත් කාරණා මේ මෑන් පවර් වලට එන්න එපා. හැමදාම මේක කියනවා. දැන් කියලා පා වෙලා ඉන්නේ. උඹලා මෑන් පවර්ස් වලට ඇවිල්ලා උඹලාට කෙලවෙනවා. ඒ හින්දා මෑන් පවර් වලට එන්න එපා. අය අහන්න එපා මේ මෑන් පවර් ආම හොඳයි නේ. මෙහෙමනේ ජොබ් මාරු වෙනවා. අපිට ඒ රෙද්දවල් මෙහි නෑ. හරි? මෙහි තියෙන නැත්නම් උඹලාට කියලා ඉන්න බෑ. ඔය කියන සුරංගනා කතා නෑ මෙහෙ රැකියාවල. මේ ඒ හින්දා මෑන් පවර් එන්න එපා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි මට ඕගොල්ලත් එක්ක ඇත්තටම කතා කරන්න ඕන උමනාව තියෙන්නේ. මේ දේවල් හරියට බලලා ඉවර වෙලා ඒජන්සියකට එන්න. මේ ඒජන්සි කාර්යෝ ඇත්තටම ලංකාවේ ඉන්න කොල්ලෝ කියලාම අනාථ කරන එක තමයි කරන්නේ. ගොඩාක් ඒජන්සි මේ දවස්වල බොරු කරනවා. ඉතින් ඒ බොරු වලට අහු වෙලා උඹලා මේ රටවල් වලට එන්න එපා. ඒ නිසා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා අවබෝධයක් ගන්න අපි තව වීඩියෝ එකකින් ඊළඟට කතා කරමු. ඒජන්සි කාර්යෝ උඹලට කරන තව බොරු ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේ එකින් එකට මේ කියලා දෙන්නේ මේවට අහු නොවි ආවොත් ඇත්තට මේක හොඳ රටක්. මේක උඹලට ගේමක් ගහන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර රට එන්න ඕනේ, රස්සාවක් කරන්න ඕනේ, එහෙම නැත්නම් මෙතන ඉඳලා වෙන කොහාට හරි පයින්න ඕනේ කියන දේවල් විතරක් තියාගෙන ඕන මගුලක් කියලා මේකට එන්න තියෙන ආසාවට එහෙම රට එන්න එපා. හරියට හොයලා බලලා හරි තැනකින් හරි විදිහට වරෙල්ලා මම මේ කියපු කාරණා ටික වැදගත් නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන ඵලයල්ලා. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරලා පුළුවන් තරම් අනිත් අයට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. අපිව සබස්ක්‍රයිබ් නොකරනම් කවුරු හරි බලන්නේ. ඉතින් අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. සබස්ක්‍රයිබ් කරලා ඉන්නම වැඩි ආදරයට කියලා ඒ බටන් එක බන්න යන්න. එහෙනම් අන්සබස්ක්‍රයිබ් වෙනවා. ඒ බලගේ යුරෝපා හිනේ ඉක්මනින් හැබැයි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම ජය.